ගොඩක් කට්ටිය අහලා තිබ්බා මාලදිවයින්ට ඔයා ආවේ කොහොමද? මාලදිවයින්ට ඇවිල්ලා කොච්චර කාලයක් වෙනවද කියලා. ඉතින් ගොඩක් කට්ටිය අහලා තිබ්බා අපි මාලදිවයින්ට එනවා නම් කොහොමද එන්න ඕනේ? මොන ක්‍රමවලටද මාලදිවයින්ට එන්න ඕනේ කියලා ගොඩක් කට්ටිය අහලා තිබුණා. දැන් මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ මාලදිවයින්ට කොහොමද එන්නේ කියලා. ඉතින් සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මෙහෙමයි මාලදිවයින්ට එනවා නම් ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි රජය මාර්ගයෙන් මාලදිවයින්ට පැමිණෙන එක. ඒ වගේම දෙවෙනි ක්‍රමය තමයි ඒජන්සි මාර්ගයෙන් මාලදිවයින්ට එන්නත් පුළුවන්. ඒ දෙකේ වෙනස තමයි රජයෙන් අපි යනකොට මේ තැනක් එහෙම හදලා ෂෙඩියුල් කරලා මේ එකම දෙයකට තමයි අපිව යවන්නේ හෙට. කොහේ හරි වේකන්සියක් තියෙනවා නම් ඒ ගැන හොයලා බලලා ඒකට අපි මේ අපිව දානවා. හැබැයි පෞද්ගලික ඒජන්සියකින් අපි එනකොට තැනක් තෝරගෙන රස්සාවක් තෝරගෙන කැමති ආයතනයක් තෝරගෙන අපිට මාලදිවයින්ට එන්නත් පුළුවන්. මෙන්න මේ මම කිව්ව ක්‍රම දෙකටම මාලදිවයින්ට අපිට එන්න පුළුවන්. ඉතින් මාලදිවයින්ට එන්නේ කොහොමද කියලා ඔන්න මම ඔයගොල්ලන්ට කිව්වා. මාලදිවයින්ට රැකියා වේකන්සි රජය විසින් කාලෙන් කාලයට ගැසට් කරනවා. ඒ මාර්ගයෙන් රජයෙන් කොහොමද මේ මාලදිවයින්ට යන්නේ කියලා ඔයාලට ගැසට් එක මාර්ගයෙන් හෝ පුවත්පත් වලින් තොරතුරු ලබා ගන්න පුළුවන්. දෙවෙනි ක්‍රමය තමයි ඒජන්සි මාර්ගයෙන් නම් හැම කාලෙදිම වගේම රජයෙන් ඒජන්සි මාර්ගයෙන් මාලදිවයින්ට යවනවා. ඉතින් ඔයගොල්ලන්ට කැමති ඒජන්සියකට ගිහිල්ලා රජය විසින් ලියාපදිංචි වංචා දූෂණ නැති හොඳ ඒජන්සියක් බලලා කැමති රැකියාවක් තෝරගෙන ඔයාලට පුළුවන් මාලදිවයින්ට එන්න.